ආයි කට්ටිය කොහොමද ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනි vlog එක. vlog එක කියන්නේ ඉතින් මේ තියෙන මගේ ජීවිතේ සාමාන්‍ය දවසක්. ඉතින් මං ගැන කියනවා නම් මගේ නම තුවාන්. ගොඩක් අය මට ටුටු කියලාත් කියනවා. මං සෝෂල් මීඩියාවල ඉන්නේ ටුටු කියන නම. ඒක කොහොමද හැදුනේ කියලා මංවත් දන්නේ නැහැ. කොහොමද මම ඒක පාවිච්චි කරනවා. ඉතින් තව කියනවනේ මම තාම A level කරන පොඩි කොල්ලෙක්. මං A level කරන 2027. ඉතින් අය කියනවනම් මං ෆොටෝග්‍රැෆර් කෙනෙක්. තාම මට පොඩි බිස්නස් එකක් තියෙනවා. මං බ්ලොග් එක ඉස්සරහට බලා ගන්න පුළුවන් මට බිස්නස් එක මොකක්ද කියලා. ඉතින් මේ තියෙන මගේ ජීවිතේ සාමාන්‍ය දවසක්. අද සෙන්සුරාදා දවසක්. ඉතින් අද මට මුලින්ම යන්න තියෙන ඉස්කෝලේට පොඩි වැඩකට. යන්න කලින් බිස්නස් එකේ පොඩි වැඩක් තියෙනවා. අපි මුලින්ම ඒක කරලා ඉමු. ඉතින් මේක තමයි මගේ පොඩි සෙටප් එක. මෙතන තමයි මගේ බිස්නස් වැඩ කරන්නේ. බිස්නස් වැඩේ මොකක්ද කියලා කියනවා නම් මට Shutterbox ස්ටුඩියෝ කියන පොඩි ඩිජිටල් ස්ටුඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒකේ ඔයාලට ගොඩක් සර්විසස් තියෙනවා. ෆ්‍රේම් හදන්න, ප්‍රී ෂූට්ස්, සෝෂල් මීඩියා මාකටිං ගොඩක්. දැන් මම මේ කරන්නේ මට අද ෆ්‍රේම් ඕඩර් එකක් තියෙනවා. ඉතින් ඒකේ ඩිසයින් එක තමයි මම මේ කරන්නේ. ඉතින් මේක A4 size frame එකක්. බර්ත්ඩේ එකට ඉතින් කස්ටමර්ගේ ෆොටෝ දාලා මම ඩිසයින් එක කරනවා. ඊට පස්සේ මම මේක කස්ටමර්ට අප්ලෝඩ් කරලා ඒක print එකට යවනවා. ඉතින් ඩිසයින් එක දැන් මම කරන කමෙන්ට් මේක කරලා හම්බෙමු. හරි ඉතින් මම දැන් ඩිසයින් එක කරලා ඉවරයි. ඉතින් දැන් මම ඇඳුම් ලෑස්ති කරන්න ඕන ඉස්කෝලේට යන්න. හරි දැන් ඒකත් හරි. ඉතින් දැන් මට කැම් එක ලෑස්ති කරන්න නම් මොකද ඉස්කෝලේ වැඩට කැම් එක ඕනේ. අපි දැන් කැම් එක ලෑස්ති කරමු. හරි ඔන්න දැන් මම කැම් එක ලෑස්ති වුණා. පොඩි වෙනසක් වුණා. මම ටී-ෂර්ට් එක පොඩ්ඩක් මාරු කරගත්තා. දැන් මම යන්න තමයි හදන්නේ. අපි යමු එහෙනම්. ඔන්න ඉතින් ගෙදරින් එළියට ඇවිල්ලා දැන් පයින් පල්ලෙහාට යනවා. හරි ඔන්න ඉතින් ඉස්කෝලේට ආවා. මගේ යාළුවෝටත් ඇවිල්ලා ඉන්න දැන්. ඉතින් අපි වැඩේ කරමු. වැඩේ මොකද්ද කියලා වීඩියෝ ඉස්සරහට කියන්නම්. දැන් ඔය ඉතින් ඉස්කෝලේ වටේ ඇවිදින්න. හරි ඔන්න ඉතින් ඉස්කෝලේ වැඩත් ඉවරයි. දැන් මම යන්නේ ස්ටුඩියෝ එකට. ෆ්‍රේම් ඕඩර්ස් වගේක් තියෙනවා හදන්න දීපු. ඒ ටික ගන්න යන්න මම. හරි දැන් ගිහින් ඒ ටික ගමුකෝ. හරි ඔන්න එහෙනම් ඒ ටිකත් ගත්තා. ඉතින් දැන් අපි යන්නේ ගේම් ගහන්න. ඒ ඕලෙවල් වලට කලින් නම් අපි හැමදාම වගේ ගියා මෙතනට. මට දැන් ඕලෙවල් ඉවරනාට පස්සේ මම හිතන්නේ මාස ගානකට පස්සේ ආයේ මේ ගේම් ගහන්න. හරි අපි ගේම් ටිකක් ගහමුකෝ දැන්. හරි ඉතින් ඔන්න ගේමුත් ගහලා ඉවරයි. මම දැන් ආය යනවා. තව වැඩක් තියෙනවා වලට මම කිව්වනේ මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා. හරි දැන් මම එතනටත් ආවා. එතන වැඩෙත් පටන් ගත්තා. ඉතින් අපි බලමු ඉස්සරට මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් ඒක අප්ලෝඩ් අතට ගත්තා විතරයි. පේනවනේ ෆොටෝග්‍රැෆර්ගේ ජීවිතේ උත්තර අතට ගත්තා විතරයි. අර පැත්තේ තව එකක් පටන් ගත්තා. අපි දැන් දුවමු එතනට. ඕන්
ඉතින් මං ඔයාලට කිව්වනේ මගේ සයිඩ් බිස්නස් එකකුත් තියෙනවා කියලා. සයිඩ් බිස්නස් කියන්නේ මගේ චුටි බිස්නස් එකක්. ඒකේ තව ඕඩර් එකක් දෙන්න තමයි මම මේ යන්නේ. ඒකේ මගේ යාළුවෙක් එයා දැන් එනවාකෝ මේක ගන්න. ඔන්න ඉතින් පොරාවා. පොර පොඩ ලැජ්ජාකාරයා. ඔන්න පොරට ඕඩර් එක දුන්නා. අපි ආයෙත් ඇතුළට. ඕක තමයි ඉතින් ඕඩර් එක හම්බෙච්ච ගාන. ඒ කියන්නේ මගේ ප්‍රොෆිට් එක එක්ක පොඩි ගානක් වුණත් තම මහන්සියෙන් හම්බ කරලා ක්‍රියක් කර අතර ගත්තාම වෙන හැඟීම ඒක වෙනම එකක්. එක කරලම බලන්න. නිකන් ඉන්න බා කිසි මොහොතක තමන්ට දෙන හැකියාවෙන් වැඩක් ගන්න. ඒක තමයි ඉතින් වැඩේ. හරි දැන් මේ වැඩෙත් ඉවර කරලා නිදාසේ තේ එකක් බොන්න ආවා. අපි දැන් තේ එක බීලා ආයෙත් වැඩේට. ඔන්න ඉතින් දැන් නම් වැඩේ ඉවරයි. දැන් වෙලාව කීයද දන්නේ නැහැ. වෙලාව මම දාන්න. මොකද මම ඒකේ ඔඩියෝ එක පස්සේ රෙකෝඩ් කරන්නේ. ඉතින් ඕක තමයි අදට මගේ පළවෙනි vlog එක. අදට මගේ දවස උත්තර තමයි. අපි බලමු ඉස්සරහට මම තව vlogs ගේන්නම්. මේක තමයි ඉතින් මගේ normal සෙන්සර් දවසක් ගෙවන විදිය. හරි ඉතින් ආයෙ සෙට් වෙමුකෝ. subscribe කරන්න අනිවාර්යෙන්. like එකකුත් දාන්න. vlog එක කොහොමද කියලා comment එකකුත් අනිවාර්යෙන්ම දාන්න. එහෙනම් ටටා bye bye.